hello guys කොහොමද ඉතින් ඔයාලට මේ තුල ඉන්න කවි vlogging එක පළවෙනි vlog එකත් එක්ක ඉතින් හැමෝම channel එක sub කරලා bell icon all දාලා තියාගන්න notification එක දාපුවම මං එන්න. ඉතින් ඔන්න අද පොයේ දවසේ පොසොන් අපි යන්නේ මඩුපල්ලි මේ ඉතින් දැන් වෙලා උදේ 6යි 4ට තමයි වාහනේ වගේ තියෙන්නේ. අපි ලෑස්ති වෙලා වාහනේ යන ගමන් කතා කරමු. අද පොසොන් දවසේ යන්නේ දන්නවනේ ඉතින් දන්සල් හම් වෙනවා කාලා කරලා පොඩි ෆන් එකක් කරන මඩුපල්ලි යන එකත් එක්ක අද දවසේ vlog එකත් එක්ක set වෙනවා. දැන් අපි බොස් එකක් දාගෙන ලෑස්තිලා වාහනේ ආපුවම හම්බෙමුයි. 1 hour later. යාළුවනේ කොහොමද ඉතින් මේ ලෑස්තිලා බොස් එකක් දාලා කරලා ඔක්කොම කරගෙන ආවා. දැන් මේ 4ට තමයි වාහනේ යනවා කියලා තිබ්බ. දැන් 7 පහු වෙලා හැබැයි දැන් එන ගමන් කියලා මල්ලි කතා කරලා කිව්වා. දැන් අද පොසොන් දවසත් එක්කනේ දන්සල් ටික කම්පිටියා වෙලා යන එකත් හොඳයි. මේ දන්සල් ආහන කරගෙන පොඩ්ඩක් දිහැකි මේ අපි මේ වාහනේ ආපුවම හම්බුනේ නැත්නම් දැන් වාහනේ එනකන් කියලා කැමරා කොන් කරගෙන ඉත ස්ටෝරේජ් එකේ පිරන මේක විතර තමයි වෙන්නේ මේ. ඉතින් වාහනේ ආවට පස්සෙම හම්බෙමු. A few moments later. යාළුවනේ කොහොමද ඉතින් මේ වාහනේ ආවට අපරකුණා 7:40 විතර වෙලා තියෙන්නේ. මේ අපි යන් දැන් ගිහිල්ලා වාහනට ගිහිල්ලා කතා කරමු. මගේ දන්සල්ලේම හම්බෙයි මේ දන්සල් හැමලක බහැලා කරලා මම කතා කරමු එනම් මේ ගිහිල්ලා මගදී හම්බෙමු ඈ. ගායිස් පළවෙනි දන්සලට ආවා. රසකැලි දන්සලක් තිබුණේ. කාලා කරලා දැන් මේ යනගමන් ඉන්නේ ආයේ ඊළඟ දන්සලෙත් සෙට් මේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මේ නායක හාමුදුරුවනේ ඔබ ගැන ක්ලියර් නැතුව ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් මේ මෙතන කතා කරන්න බෑ මොකද බණද කවි ගීත මොනවද තියෙනවා කතා කරන්න ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එකක් තියෙනවා මම දාලා රසකැවිලි දන්සල 5 minutes later. Nice. ඔම්මට වැන්න කෙනවා යන්න කෙනවා මම දන්සල් කගෙන කරගෙන මාව මඩුපල්ලි යන ගමන් මේ කලාවේ පල්ලියට මේ පිටිපස්සෙන් පේන ඇති එතන පල්ලිය මේ මාර වලට උදේ කිව්වා මල්ලි කියලා මේ මල්ලි ඉන්නවා මල්ලිව පෙන්නන්න මේ ඉන්නේ අපේ මල්ලි තමයි හායි හායි Oh my god! Wow! Later that same evening. hello guys කොහමද ඉතින් මේ අපි මඩුපල්ලිය ගාවට ආවා. මේ පිටිපස්සෙන් පේන්නේ මඩුපල්ලිය මේ ඇතුළ වෙන තැන ඉන්නේ මොනවාද ඇතුළට යන්න ඕන දැන් දන්සල් කල කරලා ඔක්කොම කරගෙන ආවා. දැන් හවස 5යි වෙලාව මෙහෙම යන්න බෑ උදේ ඉඳලා ඉන්නේ මේ වොෂ් එකක් දාගෙන කරන දැන් හවස පල්ලියට යන්නේ. පල්ලිය ඇස්සේ නම් වීඩියෝ ගන්න බැරි වෙයි ගොඩක් දුරට මේ ළඟට යද්දි වීඩියෝ එකක් කරන් දාන්නම් මම පිටිපස්සෙන් ක්ලිප් කරලා මේ හම්බෙමු ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මේ ඊළඟ vlog එක දානවා ළඟම මේ හෙට දිහාට වගේ මේ vlog එක දාන මේ දැන් අද 13 වෙනිදා මේ 10 වෙනිදා පොසොන් දවසේනේ වීඩියෝ එක ගන්නෙ. වීඩියෝ දැන් අද ගත්තට එඩිට් කරලා දානකොට කොහොමද දවස් පහුවේ. ඒ හින්දා මේ ටිකක් දවසයි එතකොට අද පොසොන් දවසේ කියලා ගන්න එපා මේ වීඩියෝ පහු වෙනවනේ එඩිට් කරලා දාද්දි. දැන් පල්ලිය ගාව ඉන්නේ අපි පල්ලිය අස්සට ගිහලා හමු. ජය වේවා.